සීගරිය කවුරු හැදුව වගේද මතක වලට? කින් කාශ්‍යප තමයි සීගරිය හදලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය බලන්න මතකද කියලා? සිලොන් ටී තමයි ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය. ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය මොකක් වෙන්න පුළුවන්ද? පිල්පත්තුව තමයි ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය විදිහට නම් කරලා තියෙන්නේ. දළදා පෙරහැර අවුරුද්දට සැරයක් කොහෙද තියෙන්නේ කියලා මතකද කියලා බලන්න ඔයාලට. මහනුවර තමයි උත්තර වෙන්නේ. අන්තිම ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මොකක්ද කියන්නේ. අමතකුණාය මතක තියාගන්න උසම දිය ඇල්ල වෙන්නේ බඹරකන්ද දිය ඇල්ල.